අද වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගිය අවුරුදු වල මම දීපු අනුමාන ආවද ඒ වගේම 2025 අනුමාන පිළිබඳවත් අර්ධව්‍යුහගත සහ රචනා ප්‍රශ්න වලට පිළිතුරු සපයන ආකාරයත් බහුවර්ණ ප්‍රශ්න වැඩි සංඛ්‍යාවක් ලකුණු කරගන්නේ කොහොමද කියලත් මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරනවා. ඒ නිසා වීඩියෝ එක අවසාන වෙනතෙක් බලන්න. 2023 අවුරුද්දේ තමයි මම පළවෙනි පාට අනුමාන දුන්නේ. 2024 දී දුන්නා. තවමත් YouTube එකේ වීඩියෝ තියෙනවා. ඔයගොල්ලන්ට ගිහිල්ලා බලන්න පුළුවන්. අපි බලමු 2023 අවුරුද්දේ මම දීපු අනුමාන ආවද කියලා. මේ තියෙන්නේ 2023 A level paper එක. මේ කහ පාටින් highlight කරලා තියෙන්නේ මම දීපු අනුමාන ප්‍රශ්න පත්‍ර 4න් විභාගයට ආපු ප්‍රශ්න. 2023 paper එකේ 4න් 3ක්ම මගේ paper 4 තිබුණා. අපි බලමු මං හදපු පළවෙනි ප්‍රශ්න පත්‍රයෙන් විභාගයට ආපු ප්‍රශ්න. මේ තියෙන්නේ මං හදපු පළවෙනි ප්‍රශ්න පත්‍රය. ගෘහස්ථාශ්‍රමයට අයත් කාර්යයන්. ඒ ලෙවල් එකටත් ආවා ගෘහස්ථාශ්‍රමයට අයත් කාර්යයන්. ඊට පස්සේ නිගණ්ඨනාථ පුත්තගේ ආගමික ඉගැන්වීම් කියලා තමයි මම දුන්නේ. ඒ ලෙවල් වලට ආවා නිගණ්ඨනාථ පුත්තගේ කර්ම සංකල්පය. නිගණ්ඨනාථ පුත්තගේ ආගමික ඉගැන්වීමක් තමයි කර්ම සංකල්පය. ලක්දිව බුද්ධ සසුනේ චිරස්ථිතිය සඳහා අබේගිරි විහාරයෙන් සිදු වූ ශාසනික සේවාව ඇගීමට ලක් කරන්න කියලා තමයි මම දුන්නේ. 2023 දී එක කෙටි සටහනක් විදියට ආව ලකුණු 5කට ලියන්න. දුටුගැමුණු රජතුමාගේ ශාසනික සේවාව. ඒක 6 වෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ විදිහට තමයි අහුවේ. බුද්ධ සසුනේ සංවර්ධනය උදෙසා පැරණි ලක්දිව පාලකයන්ගෙන් ඉටු වූ මෙහෙය අනුරාධපුර යුගයේ රජවරු දෙදෙනෙකුගේ ශාසනික සේවාව ඇසුරෙන් අගයන්. දුටුගැමුණු රජතුමා ඇති වෙන්නේ අනුරාධපුර යුගයට. ඒ වගේම තමයි මම හදපු දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ දේවානම්පියතිස්ස රජතුමාගේ ශාසනික සේවාව ගැන ප්‍රශ්නයක් දාලා තිබුණා. එතකොට ඒ ලෙවල් වලට ඇහුවේ රජවරු දෙදෙනෙක්. අනුරාධපුර යුගයේ රජවරු දෙදෙනෙක්. එතකොට මේ ප්‍රශ්නෙට උත්තරේ ලියන්න තිබුණා දේවානම්පියතිස්ස රජතුමායි දුටුගැමුණු රජතුමාගේ ශාසනික සේවාවන් ඇසුරේ. ඒ ප්‍රශ්නයත් ආවා ඒ ලෙවල් වලට. පළවෙනි ප්‍රශ්න පත්‍රයෙන් ආපු ප්‍රශ්න ටික තමයි ඔය තියෙන්නේ. අපි බලමු දෙවෙනි පේපර් එකකින් ඒ ලෙවල් වලට ආපු ප්‍රශ්න. බුද්ධ කාලීන ಭಾರತයේ සමූහාණ්ඩු පාලන ක්‍රමය පිළිබඳ විමසන්න. ඒ ලෙවල් වලට ආවා බුද්ධ කාලීන ಭಾರತයේ පැවති සමූහාණ්ඩු පාලන ක්‍රමයේ අනන්ත ලක්ෂණ 3ක් ගැන හිත දක්වන්න. එතකොට ඒකත් ආවා. ඊට පස්සේ පකුදකච්චායන්ගේ ඉගැන්වීම් ගැන හිත දක්වා ඒවා බෞද්ධ ඉගැන්වීම් අනුව විචාරයට ලක් කරන්න කියලා තමයි මම ප්‍රශ්නේ දුන්නේ. ඒ ලෙවල් වලට ආවා පකුදකච්චායන්ගේ ඉගැන්වීම් මගින් සමාජ සදාචාරයට සිදුවන හිතකර බලපෑම. මේ වක්‍රාකාරව අහන්නේ බෞද්ධ විචාරයේ තමයි. එතකොට මේ ප්‍රශ්නෙත් ආවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ අනුත්තර පුරිස ධම්මසාර්ථී ගුණය. එළවලු වලට ආවා බුදුරජාණන් වහන්සේ සතුව පැවති පුරිස ධම්මසාර්ථී ගුණය අවස්ථා 3ක් ඇසුරෙන් ප්‍රකට කරන්න කියලා. සරියුත් මහරහතන් වහන්සේ සතුව පැවති චරිත ලක්ෂණ තුලින් ගත හැකි ආදර්ශ 5ක් පැහැදිලි කරන්න කියලා තමයි මම ප්‍රශ්න දුන්නේ. ඒ ලෙවල් වලට ආවා ධර්මසේනාධිපති සරියුත් මහරහතන් වහන්සේගේ චරිත ලක්ෂණ 4ක් ඇගීමට ලක් කරන්න කියලා. එතකොට මේ ප්‍රශ්නෙත් ආවා. ඊට පස්සේ සිංහලවත් සූත්‍රයෙන් සේවක යුතුයකම් හා වගකීම් 10 නම් කරන්න. ඒකේ ලෙවල් වලට ආවා 2023 සිංහලවාද සූත්‍රයට අනුව සේවක යුතුයකම් හා වගකීම් 10 නම් කරන්න. ඒකේ විදිහටම ඇවිල්ලා තියෙනවා. සමාජ ප්‍රභවය හා විකාශනය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම්. ඒක ඇහුවා සමාජ ප්‍රභවය පිළිබඳ බෞද්ධ විග්‍රහයක් ගන්න සූත්‍ර අනුසාරයෙන් ගෙන හැර දක්වන්න කියලා. ඊට පස්සේ බුද්ධ කාලීන ಭಾರತයේ තුල බුදුදහම ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම කෙරෙහි භික්ෂු භික්ෂුණී ශ්‍රාවකයන්ගෙන් ලැබුණු අනුග්‍රහය උදාහරණ මගින් පැහැදිලි කරන්න කියලා තමයි මම ප්‍රශ්න දුන්නේ. ඒ ලෙවල් වලට ඇහුවා බුද්ධ කාලීන ධර්මදූත සේවාවේ සාර්ථකත්වයට භික්ෂුවකින් ඉටු වූ දායකත්වයෙන් නිදසුන් දක්වමින් සාකච්ඡා කරන්න කියලා. භික්ෂු භික්ෂුණී කියලා මම දුන්නට ඒ ලෙවල් වලට ඇහුවේ භික්ෂුවකින් විතරයි. ඊට පස්සේ දේවානම්පියතිස්ස රජුගේ ශාසනික සේවාව. ඒක ඉස්සෙල්ලා අපි කතා කරා අනුරාධපුර යුගයේ රජවරුන් දෙදෙනෙක්ගේ අතරින් ඒ ආපු ප්‍රශ්න තමයි ඒකත් තියෙන්නේ.
ඊට පස්සේ තායි ජන ජීවිතේ පෝෂණය කිරීමෙහිලා බුද්ධ ධර්මයෙන් ලද ආభాසය පැහැදිලි කරන්න කියලා තමයි මම දුන්නේ. එලෙවල් වලට එක ආවා. සාම්ප්‍රදායික තායි සංස්කෘතියේ පෝෂණයට බුද්ධ සමයෙන් ලැබුණු ආලෝකීය නිදසුන් මගින් ප්‍රකට කරන්න කියලා. ලකුණු 10 ප්‍රශ්නයක් ඒක. දෙවෙනි පේපරෙන් ආපු ප්‍රශ්න තමයි ඔය තියෙන්නේ. අපි බලමු ඊළඟට තුන්වෙනි පේපර් එකකින් ආපු ප්‍රශ්න මොනවද කියලා. විශිෂ්ට ශාස්ත්‍රවරයෙකු වශයෙන් බුදුරජාණන් වහන්සේ යොදාගත් චතුර්විධ ඉගැන්වීම් ක්‍රම සනිදර්ශන සහිතව විස්තර කරන්න. එලෙවල් වලට ආවා. බුදුරජාණන් වහන්සේ ධර්ම සංවේදනයේහිලා විවිධ ක්‍රම භාවිත කළ බව සාධක 4ක් ඇසුරෙන් ප්‍රකට කරන්න කියලා. එතකොට මේ ප්‍රශ්නෙත් ආවා. දස සක්විතිවත් වලින් යහපත් පාලන තන්ත්‍රයක් අවධාරණය කොට ඇති බව සාකච්ඡා කරන්න කියලා තමයි මම ප්‍රශ්න දුන්නේ. ඒ ලෙවල් වලට ආව ලකුණු 10ක් විදිහට මේ ප්‍රශ්නය. හතරවෙනි ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්න විදිහටම තමයි ආවේ ලෙවල් වලටත්. ජනහිතකාමී පාලන තන්ත්‍රයක් ගොඩනැංවීම උදෙසා දස සක්විතිවත් වල අදාළත්වයේ සාකච්ඡා කරන්න කියලා. ඒ ප්‍රශ්නෙත් ආවා. තුන්වෙනි පේපර් එකෙන් ඇවිල්ලා තියෙන්නේ ඔච්චරයි. අපි බලමු හතරවෙනි පේපර් එකෙන් ඇවිල්ලා තියෙන්නේ මොනවද කියලා. ආධ්‍යාත්මික සංවර්ධනයෙහිලා ස්ත්‍රීත්වයේ බාධාවක් නොවන බව බෞද්ධ ඉගැන්වීම් අනුසාරයෙන් දක්වන්නේ. මේ ආධ්‍යාත්මික සංවර්ධනයෙහිලා ස්ත්‍රීත්වයේ බාධාවක් නොවන බව කියලා කියන්නේ භික්ෂුණියක් ලෙස කාන්තාවට ලැබුණු නිදහස. බුද්ධ සමයෙන් කාන්තාවට ආගමික නිදහස ලැබුණ බව සාධක 4ක් මගින් තහවුරු කරන්න කියලා වක්‍රාකාරයෙන් අහලා තියෙන්නේ මේ භික්ෂුණියක් විදිහට කාන්තාවට ලැබුණු ආගමික නිදහස. පුද්ගලයාගේ මෙලොව දියුණුවට හේතු වන මංගල කරුණු 5ක් පිළිබඳව කෙටි විවරණයක් කරන්න කියලා තමයි මම ප්‍රශ්නේ දුන්නේ. මේක 2023 දී හැව්වේ ලකුණු 10ක ප්‍රශ්නයක් විදිහට. නූතන පෞල් සංස්ථාවේ ගැටලු නිරාකරණය කර ගැනීමට මංගල සූත්‍රාගත ඉගැන්වීම් වලින් ලැබෙන පිටිවහල පෙන්වා දෙන්න කියලා තමයි ඒ ලෙවල් වලට ඇහුවේ. පුද්ගලයාගේ උපතේ සිට මරණය තෙක් ජීවිතයේ වැදගත් අවස්ථාවන් සමග බැඳුණු බෞද්ධ සිරිත් විරිත් පැහැදිලි කරන්න කියලා තමයි මම ප්‍රශ්නේ දුන්නේ. එලෙවලට ආවා පුද්ගලයාගේ උපතේ සිට මරණය දක්වා සිදු කෙරෙන චාරිත්‍ර විධි විශේෂයි බෞද්ධ ආభాසය ලැබී ඇති අයුරු පරීක්ෂා කරන්න කියලා. එකේ විදිහටම අහලා තියෙනවා ලකුණු 10ක්. ඊට පස්සේ ප්‍රථම ධර්ම සංගායනාවේ පසුබිම කෙටියෙන් දක්වා බුද්ධ සසුනේ චිරස්ථිතිය වෙනුවෙන් එහිදී ගනු ලැබූ තීරණ පැහැදිලි කරන්න කියලා මම ප්‍රශ්න දුන්නා. එකව ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීමට බලපෑ යුක්ති ගෙනහැර දක්වා එහි ප්‍රතිඵලයක් ලෙස ධර්ම විනය සංරක්ෂණය කළ ආකාරය පැහැදිලි කරන්න කියලා. හතරවෙනි පේපරේ ඇවිල්ලා තියෙන ওই ප්‍රශ්න ටික. ඒ අනුව 2023 පේපර් එකේ මේ highlight කරලා තියෙන ඔක්කොම මගේ papers වල තිබිච්ච ඒවා. මේ තියෙන 2024 A level paper එකදීසි මේ කොළ පාටින් highlight කරලා තින්නේ මගේ අනුමාන ප්‍රශ්න පත්‍ර වලින් A level වලට ආපු ප්‍රශ්න. අපි බලමු පළවෙනි පේපර් එකෙන් මගේ ඇවිල්ලා තියෙන මොනවද කියලා. චතුර්විධ ආශ්‍රම ධර්ම නම් කරන්න එකේ ලෙවල් වලට ආවා. බ්‍රහ්මණ ගැන්වීම් වල දැක්වෙන චතුර්විධ ආශ්‍රම ධර්ම නම් කරන්න කියලා. ඊට පස්සේ චතුර්වර්ණයේ පිළිබඳ බ්‍රහ්මණ ආකල්පය බැහැර කරන බුදු සමය මානව සංහතියේ ඒකත්වයේ සනාථ කිරීමට ඉදිරිපත් කරන සාධක 4ක් සනිදර්ශන සහිතව ගෙන හර දක්වන්න කියලා තමයි මම ප්‍රශ්නේ හැදුවේ. ඒ ලෙවල් වලට ආවා. මානව වර්ගයාගේ ඒකත්වයේ බෞද්ධ ඉගැන්වීම් මගින් තහවුරු කොට ඇති ආකාරයේ ප්‍රමාණවත් සාධකයන් වලින් පැහැදිලි කරන්න. ඊට පස්සේ සංජය බෙල්ලටි පුත්තගේ ඉගැන්වීම් පෙන්වා දී ඒවා බුද්ධ සමය විචාරයට ලක්වන අයුරු පෙන්වා දෙන්න. ඒ ලෙවල් වලට ආව එක සංජය බෙල්ලටි පුත්තගේ අමරාවික්කේපවාදයේ පිළිබඳ ප්‍රමාණවත් විවරණයක් කරන්න කියලා තමයි අහලා තිබුණේ ඒ ලෙවල් වලට. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ නාමයෙන් හැඳින්වීමට හේතු වූ සාධක දෙකක් නම් කරන්න.
ඒක අහලා තිබුණා බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ගුණය කෙටියෙන් හඳුන්වන්න කියලා. ඊට පස්සේ ආදර්ශවත් බෞද්ධ උපාසිකාවක වූ නකුල මාතාවගේ චරිතය කීමට ලක් කරන්න කියලා තමයි මම දුන්නේ. එල්වලට අහලා තිබුණා නකුල මාතාවගේ චරිතයෙන් වර්තමාන සමාජයට ලබාගත හැකි ආදර්ශ 3ක් සැකෙවින් දක්වන්න කියලා. සිංහලුවත් සූත්‍රයට අනුව හිතමිතුරු යුතුයකම් හා වගකීම් 10 නම් කරන්න. ඒකව සිංහලුවත් සූත්‍රයට අනුව කුලපුත්‍රයා විසින් මිතුරන්ටත් මිතුරන් විසින් කුලපුත්‍රයාටත් ඉටු කළ යුතු යුතුයකම් හා වගකීම් 10 නම් කරන්න කියලා. ඊට පස්සේ ජපානයේ බුද්ධ ධර්ම ලැබීමෙන් පසු එරට සංස්කෘතිය බුද්ධ ධර්මෙන් සුපෝෂණය වූ ආකාරය පෙන්වා දෙන්න කියලා තමයි මම ප්‍රශ්න දුන්නේ. ඒකව 6 වෙනි ප්‍රශ්නට ආවේ. ජපාන් සංස්කෘතියේ පෝෂණයට බුද්ධ සමයෙන් ලද ආభాසයේ නිදසුන් සහිතව ඉදිරිපත් කරන්න කියලා. සතර සංග්‍රහ වස්තුව කෙටි සටහන් වලට ආවා. ඒක මම දීපු විදිහටම ඒ ලෙවල් වල කෙටි සටහන් ලියන තැනටම තමයි ආවේ. පළවෙනි පේපර් එකකින් ආවේ ඔය ටික තමයි ඒ ලෙවල් වලට. බලමු දෙවෙනි පේපර් එකකින් ආවේ මොනවද කියලා. මහා විහාරය තියෙනවා. ඒක මම කෙටි සටහනක් විදිහට දුන්නත් ලකුණු 10 ප්‍රශ්නයක් විදිහට තමයි ඒ ලෙවල් වලට ආවේ. මහා විහාරයේ 3 පාරක් ඇහුවා මේ නව සිලබස් එකේ. අනුරාධපුර මහා විහාරය තේරවාද බුද්ධ සමයේ කේන්ද්‍ර ස්ථානයේ වූ බව ප්‍රමාණවත් සාධක මගින් සනාථ කරන්න කියලා තමයි ඒ ලෙවල් වලට ඇහුවේ. චතුර්විධ සැපේ ආවා. දෙවෙනි ප්‍රශ්නේ 4වෙනි ප්‍රශ්න විදිහට තමයි ආවේ චතුර්විධ සුඛේ නම් කොට එහි පළමු වෙන විස්තර කරන්න කියලා. දෙවෙනි පේපර් එකකින් ආවේ ওই ටික තමයි ලෙවල් වලට. බලමු තුන්වෙනි පේපර් එකකින් ආවේ මොනවද කියලා. ඉතින් තුන්වෙනි පේපර් එක මද්ද්‍රව්‍ය භාවිතේ ආදීනව සිංහලවත් සූත්‍රානුසාරයෙන් දක්වන්න කියලා තමයි මම දීපු ප්‍රශ්නය. ඒ ලෙවල් වලට ආවා මද්ද්‍රව්‍ය භාවිතේ ආදීනව කෙටියෙන් දක්වා මත්තු වදුර පිටු දැකීමට බෞද්ධ ඉගැන්වීම් වලින් ලබාගත හැකි පිටිපහළ ප්‍රමාණ කරන්න කියලා. ඊට පස්සේ ජනකවියේ පෝෂණයට බුද්ධ ධර්මයෙන් ලැබුණු පිටිපහළ නිදසුන් සහිතව පෙන්වා දෙන්න කියලා මම ප්‍රශ්න දුන්නා. ඒ වගේම තමයි මේ කෙටි සටහනක් විදිහට මම දුන්නා බෞද්ධ ගීත සාහිත්‍ය. මේ දෙකම එකට එකතු කරලා තමයි ලෙවල් වලට හැව්වේ ජනකවියේ පෝෂණයට සහ බෞද්ධ ගීත සාහිත්‍යයට බුද්ධ ධර්මයෙන් ලද ආభాසය. ඉතින් මේ ප්‍රශ්නේ ශ්‍රී ලාංකීය ජනකවි හා ගීත කලාවේ පෝෂණයට බෞද්ධ ඉගැන්වීම් වලින් ලද ආభాසය විමර්ශනය කරන්න කියලා තමයි ලකුණු 10කට ප්‍රශ්නය ආවේ. ඊට පස්සේ බුද්ධ ප්‍රතිමා ආසන. ඒකේ ලෙවල් වලට කෙටි සටහනක් විදිහටමයි ඇහුවේ මමත් දුන්නේ. කෙටි සටහනක් විදිහටමයි. මේ තියෙන බුද්ධ ප්‍රතිමා ආසන ඒ ලෙවල් වලට තව බුද්ධ ප්‍රතිමාවේ ආසන. ওই විදිහට තමයි මම හදපු පේපර් වලින් ඒ ලෙවල් වලට ප්‍රශ්න ඇවිල්ලා තිබුණේ. 2024ට මම හැදුවේ අනුමාන ප්‍රශ්න පත්‍ර 3ක් විතරයි. 2023 නම් අනුමාන ප්‍රශ්න පත්‍ර 4ක් හැදුවා. 2024 පේපර් එක ගැන කතා කරනවා නම් සංකීර්ණ ආකාරයක පේපර් එකක් තමයි 2024 කියලා කියන්නේ. බොහෝ විට 13 ශ්‍රේණියට බරව සකස් කරපු පේපර් එකක් තමයි. දැන් දෙවෙනි කොටස ගත්තොත් දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි කොටස 12 වසරෙන් තිබුණේ 5 වෙනි පාඩමෙන් විතරයි. එක ප්‍රශ්නයක් තමයි මේ ධන පරිපෝෂණය පිළිබඳ බෞද්ධ ආකල්පයේ සමාජ සහ ජීවනයට මඟ පාදයි කියන එක. 2023 අවුරුද්දේත් ඇහුවා ධනය පිළිබඳ ප්‍රශ්නයක්. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්නේ ධනයෙන් 2024 10යි කියලා. නමුත් ධනයෙන් ප්‍රශ්නයක් ඇහුවා. මේ අංක දාලා තියෙන පාඩම් වල අංක 5 6 7. ඊට පස්සේ මේ 5 වෙනි ප්‍රශ්නය. මේ ප්‍රශ්නේ නිර්මාණාත්මක ප්‍රශ්නයක්. හිතලා උත්තර ලියන්න ඕන ළමයි. ත්‍රිවිධ ධර්ම සංගායනා සඳහා නායකත්වයේ දුන් මහතෙරවරුන්ගේ සේවය ගෙීමට ලක් කරන්න. එතකොට මේ ධර්ම සංගායනා තුනේම මහතෙරවරුන්ගේ දායකත්වය ගැන මේ ප්‍රශ්නෙත් ලියන්න ඕන. ඊට පස්සේ මේ දෙවෙනි ප්‍රශ්නේ බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා පවත්වන ලද ධර්ම සංගායනා විශේෂ ಭಾರತೀಯ රජවරුන්ගෙන් ලද අනුග්‍රහය ප්‍රමාණ කරන්න. බොහෝ විට ළමයි ධර්මාශෝක රජතුමා සහ
කනිෂ්ක රජතුමාගේ ශාසනික මෙහෙය මෙතනට ලියන්න ඇති. නමුත් ධර්මාශෝක රජතුමා සහ කනිෂ්ක රජතුමාගේ ශාසනික මෙහෙය පමණක් මෙතනට අදාළ වෙන්නේ නැහැ. මොකද ප්‍රථම ධර්ම සංගායනාව සඳහා අනුග්‍රහය දක්වපු අජාසත් රජතුමා, ඊට පස්සේ දෙවනි ධර්ම සංගායනාවට අනුග්‍රහය දක්වපු කාලාශෝක රජතුමා, ඔවුන් පිළිබඳවත් ඔවුන්ගේ දායකත්වයේ පිළිබඳවත් මෙතන පිළිතුර සපයන්න ඕනේ. එතකොට තමයි මේ ලකුණු 10ම ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ ආකාරයේ ප්‍රශ්නයක් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් මේක නිර්මාණාත්මක ප්‍රශ්නයක් විදිහට ආවා. බොහෝ විට ළමයි මේ ප්‍රශ්නෙට පිළිතුරු ලිව්වත් අසාර්ථක විදිහට තමයි පිළිතුරු ලියන්නේ නැත්තේ. ඒ වගේම තමයි මේ 6 වෙනි ප්‍රශ්නය. ඒක 9 වෙනි පාඩමෙන් අහලා තින්නේ. රටවල් අවුරුදු ගණනාවක් ඇහුවේ නැහැ. මොකද 2019 තමයි එක රටක් ගැන ඇහුවේ. ඊට පස්සේ 20 21 22 මේ කිසිම අවුරුද්දක රටවල් ගැන ප්‍රශ්නයක් ආවේ නැහැ. 2023 දී තමයි ආයෙත් රටක ප්‍රශ්නයක් ඇහුවේ. 2024 දී අපි බලාපොරොත්තු වෙන්නේ ඉතින් එක රටක් ගැන අහවි කියලා. ජපානයේ තමයි මම අනුමාන කරේ. ඔබ දකින්න ඇති එක අනුමාන පේපර්ස් වලත් තිබුණා. නමුත් ජපානය චීනය දෙකම එකට අහවි කියලා බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් රටවල් දෙකක් අහලා තිබුණා. ඉතින් ඒ නිසා ගොඩක් වෙලාවට මේක සංකීර්ණ වෙනවා. නමුත් සමහර වෙලාවට මේ දෙක මේ විදිහට තිබුණ නිසා බොහෝ විට ළමයින්ට වාසි සහගත වෙන්නේ නැති. මොකද මේ ප්‍රශ්නේ කෙලින්ම අතහැරලා දාන්න පුළුවන් වීම නිසා. නැත්තම් ජපානයත් එක්ක මේ ජනකාය වගේ එහෙම ප්‍රශ්නයක් ආවනම් බොහෝ විට ලකුණු 10යි ළමයින්ට හම්බෙන්නේ. එහෙම නැත්නම් මේ චීනයත් එක්ක මහා විහාරය ආවනම් ළමයි චීනේ ලියන්නේ නැහැ, මහා විහාරය විතරයි ලියන්නේ. ඉතින් බොහෝ වෙලාවට මේ පේපරේ තමත් සංකීර්ණයි 13 ශ්‍රේණියට බරව තමයි මේ ප්‍රශ්න පත්‍රය සකස් කරලා තියෙන්නේ. නාලන්දා විශ්වවිද්‍යාලය වුණත් ලකුණු 5කට කියන්නේ බොහෝ වෙලාවට දීර්ඝ විස්තර ලියන්න ඕන ප්‍රශ්නයක්. පසුගිය අවුරුදු වල වගේම 2025 වර්ෂයටත් මම අනුමාන හැදුවා. මේ පාර අනුමාන ප්‍රශ්න පත්‍ර 3ක් තියෙනවා. 2023 අවුරුද්දේදී අනුමාන 10000ක් විතර බලලා තිබුණාට 2024 දී බලලා තින්නේ 100කටත් අඩු ප්‍රමාණයක්. මේ 76 views තියෙන මේ 101යි මේ 119යි. ඒ නිසා මම තීරණය කරා මේ පාර අනුමාන නොමිලේ ලබා නොදෙන්න. මේ පළවෙනි අනුමාන ප්‍රශ්න පත්‍රයේ මාකින් එක ප්‍රශ්න විතරක් නෙවෙයි උත්තරත් තියෙනවා. ඒ ලෙවල් මාකින් එකක් විදිහටම තමයි හදලා තියෙන්නේ. මේ දෙවෙනි අනුමාන ප්‍රශ්න පත්‍රයේ මාකින් එක, මේ තුන්වෙනි අනුමාන ප්‍රශ්න පත්‍රයේ මාකින් එක. හැම මාකින් එකකටම පිටු 35ක් විතර තියෙනවා. මේ තුනම රුපියල් 500යි. කැමති අය ඉන්නවනම් මේ නම්බර් එකට WhatsApp message එකක් දාන්න. PDF විදිහට තමයි papers තුන දෙන්නේ. මොකද post කරන්න ලොකු කාලයක් යනවා. මොකද ඔයගොල්ලන්ට මාසයකටත් වඩා අඩු කාලයක් තියෙන්නේ. ඒ නිසා PDF විදිහට දෙන එක ඔයගොල්ලන්ට ලේසි print out කරගන්න තියෙන්නේ. මේ papers තුනේ MCQ නැහැ. රචනා ප්‍රශ්න විතරයි තියෙන්නේ. කැමති අය ඉන්නවනම් මේ නම්බර් එකට WhatsApp message එකක් දාන්න. අර්ධව්‍යුහගත සහ රචනා ප්‍රශ්න වලට පිළිතුරු සපයන ආකාරය පිළිබඳව අපි දැන් සාකච්ඡා කරමු. ප්‍රථමයෙන්ම අර්ධව්‍යුහගත ප්‍රශ්න වලට පිළිතුරු සපයන ආකාරය පිළිබඳව බලමු. අපි 2023 පේපර් එකේ ප්‍රශ්නයක් ඇසුරෙන් බලමු කොහොමද ප්‍රශ්නයකට උත්තර ලියන්නේ කියලා. පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ බ්‍රහ්මණ ඉගැන්වීම් වල දැක්වෙන චතුර්වර්ණය නම් කරන්න. එතකොට මේක ලකුණු දෙකේ ප්‍රශ්නයක්. කෙටි පිළිතුරක් ලියන්න තමයි පළවෙනි ප්‍රශ්නෙට අහන්නේ පළවෙනි කොටසේ. මේකේ උත්තරේ තමයි බ්‍රහ්මණ ශාස්ත්‍රීය වෛශ්‍ය සූත්‍රය. මේ හතරම ලියලා තිබුණොත් තමයි ලකුණු දෙක හිමි වෙන්නේ. නැත්නම් අපිට ලකුණු හිමි වෙන්නේ නැහැ. දෙවෙනි ප්‍රශ්නේ තියෙන්නේ ගෘහස්ථාශ්‍රමයට ඇත් කාර්යයන් 3ක් ගැන හැර දක්වන්න. කාර්යයන් 3ක් ගැන හැර දක්වන්න තමයි ප්‍රශ්නේ විධානයේ තියෙන්නේ. ඒ නිසා ඔබ කාර්යයන් 3ක් පමණක් ලියවීම ප්‍රමාණවත්. ඔබ දන්න හැම එකක්ම මෙතන ලියන්න යන්න එපා. මොකද ඔබ කොච්චර ලිව්වත් හම්බෙන්නේ ලකුණු 3යි. ඒ වගේම තමයි කාලයත් අපරාධේ එක ප්‍රශ්නයක් වුණෙන් බොහෝ වෙලාවක් ගන්න එක. මේ highlight කරලා තියෙන්නේ ගෘහස්ථ ආශ්‍රමයට ඇත් කාර්යයන් මේන් 3ක් පමණක් ලියවීම ප්‍රමාණවත්. එතකොට අපට සම්පූර්ණ ලකුණු 3 හම්බ වෙනවා. තුන්වෙනි ප්‍රශ්නය බුදු සමයෙන් කාන්තාවට ආගමික නිදහස ලැබුණු බව සාධක 4ක් මගින් තහවුරු කරන්න. ලකුණු 4 ප්‍රශ්නයක් සාධක 4ක් මගින් තහවුරු කරන්න කියලා තමයි ප්‍රශ්නේ විධානයේ තියෙන්නේ. මේ තුන්වෙනි ප්‍රශ්නේ ඉඳගෙන හතරවෙනි ප්‍රශ්නේ පස්වෙනි ප්‍රශ්නේ බොහෝ වෙලාවට එන්නේ විස්තර කරන්න. පළවෙනි ප්‍රශ්නේ සහ දෙවෙනි ප්‍රශ්නේ බොහෝ වෙලාවට එන්නේ කරුණු පමණක් ලියන්න. සමහර වෙලාවට මේ දෙවෙනි ප්‍රශ්නෙට උනත් විස්තර කරන්න එන්න පුළුවන්. එතකොට මේ තුන්වෙනි ප්‍රශ්නේදී අහලා තියෙන්නේ ආගමික නිදහස. ආගමික නිදහස කියලා කියන්නේ භික්ෂුණියක් විදිහට කාන්තාවට ලැබුණු නිදහස. ඒ වගේම තමයි උපාසිකාවක් ලෙස කාන්තාවට ලැබුණු නිදහස ඇසුරෙන් තමයි මේ ප්‍රශ්නෙට පිළිතුරු ලියන්න ඕන. උපාසිකාවක් ලෙස කාන්තාවගේ කිරීම සටහනෙන් මේ ප්‍රශ්නෙට කරුණු අරගන්න පුළුවන්. ඒ වගේම භික්ෂුණියක් ලෙස කාන්තාවගේ කිරීම ඒ සටහනෙන් උත්
මේකට කරුණු අරගන්න පුළුවන්. හතරවෙනි ප්‍රශ්නය නිගණ්ඨනාථ පුත්තුමන් ඉදිරිපත් කළ කර්ම සංකල්පය කෙටියෙන් හඳුන්වන්න. ලකුණු 5 ප්‍රශ්නයක්. මෙතනදී අහන්නේ නිගණ්ඨනාථ පුත්තගේ කර්ම සංකල්පය පිළිබඳව. ඒ නිසා නිගණ්ඨනාථ පුත්තගේ පෞද්ගලික ජීවන තොරතුරුවත් නිගණ්ඨනාථ පුත්තගේ ආගමික ඉගැන්වීම් බුදු සමයෙන් බැහැර වන ආකාරයවත් මෙතන ලියන්නේ නැහැ. කර්ම සංකල්පය පිළිබඳව තමයි මෙතනදී ලියන්න ඕනේ. මෙතින් නිගණ්ඨනාථ පුත්තගේ පෞද්ගලික ජීවන තොරතුරු මෙතනට අදාළ නැහැ. ආගමික ඉගැන්වීම් වලින් පුබ්බේකත හේතුවාදේ, කාය දණ්ඩවාදේ, ඊට පස්සේ මේ කර්මවාදේ කොටස් 8 ඒව තමයි මෙතනට ලියවෙන්න ඕන. පස්වෙනි ප්‍රශ්නය පකුද කච්චායනගේ ඉගැන්වීම් මගින් සමාජ සදාචාරයට සිදුවන අහිතකර බලපෑම් පැහැදිලි කරන්න. ලකුණු 6 ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නට උත්තර ලියද්දී පකුද කච්චායනගේ ආගමික ඉගැන්වීමුත් හඳුන්වන්න වෙනවා. ඒව හඳුන්වලා තමයි ඒ මගින් සමාජ සදාචාරයට සිදුවන අහිතකර බලපෑම් ගැන අපිට පැහැදිලි කරන්න වෙන්නේ. එතකොට පකුද කච්චායන්ගේ ආගමික ඉගැන්වීම් ලියනකොට ලකුණු 3කුත් සමාජ සදාචාරයට සිදුවන අහිතකර බලපෑම් ගැන ලියනකොට ලකුණු 3කුත් ආදී වශයෙන් තමයි මේ ප්‍රශ්නයට ලකුණු 6 හම්බ වෙන්නේ. පකුද කච්චායනගේ පෞද්ගලික ජීවන තොරතුරු මෙතනට ලියන්නේ නැහැ. දාර්ශනික ඉගැන්වීම් ලියලා ඒවා බෞද්ධ විචාරයට ලක්වන ආකාරය පිළිබඳව තමයි මෙතනදී ලියන්න ඕනේ. ওই විදිහට තමයි BC දෙවෙනි පේපර් එකේ පළවෙනි කොටසේ ප්‍රශ්නකට උත්තර ලියන්නේ. විශේෂයෙන්ම ඔබ මේ ලකුණු ප්‍රමාණය පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. බොහෝ ළමයි මේ ලකුණු ප්‍රමාණය බලන්නේ නැහැ. පේපර් එක අතට ගත්ත ගමන් ලියාගෙන යනවා. 2023 එලෙවල් කරපු ළමෙක් මට කිව්වා මේ දෙවෙනි ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නය බුද්ධ කාලීන ಭಾರತೀಯ සමාජයේ කෘෂිකාර්මික ආර්ථික ක්‍රමයක් පැවති බවට සාධක 4ක් දක්වන්න කියන ප්‍රශ්නෙට ඒ ළමයා පැති 2ක් විතර ලිව්වලු. පස්තෙලු දෙකේ ලකුණු 2යි කියලා ඒ ප්‍රශ්නෙට හම්බ වෙන්නේ. ඒ නිසා ඔබ විශේෂයෙන්ම මේ ලකුණු ප්‍රමාණය පිළිබඳව සැලකිලිමත් වෙන්න. ඒ ලකුණු අනුව තමයි ඔබ උත්තර ලියන්න ඕන. බෞද්ධ ශිෂ්ටාචාරයේ පේපර් එකේ කොටස් දෙකක් තියෙනවා. පළවෙනි කොටස සහ දෙවෙනි කොටස කියලා. පළවෙනි කොටසින් ප්‍රශ්න දෙකකුත් දෙවෙනි කොටසින් ප්‍රශ්න 3කුත් තෝරගෙන තමයි ඔබ ප්‍රශ්න 5කට පිළිතුරු ලියන්න ඕන. කාලය පැය 3ක් හම්බ වෙනවා BC පේපර් එක ලියන්න. ඊට අමතරව අමතර කියවීම් කාලය කියලා මිනිත්තු 10ක් කාලයකුත් හම්බ වෙනවා. මේ පැය 3ක් ඇතුළත ඔබ ප්‍රශ්න 5ක් ලියන්න ඕන. ඒක ඉතාමත් අභියෝගාත්මක කාර්යයක්. කාල කළමනාකරණය නැත්නම් ඔබට පැය 3ක් ඇතුළත ප්‍රශ්න 5ක් ලියා ගන්න බැරි වෙනවා. මේ පැය 3 පහෙන් බෙදුවාම විනාඩි 36ක් තමයි ඔබට එක ප්‍රශ්නයක් සඳහා හම්බ වෙන්නේ. අපි බලමු දැන් මේ පළවෙනි කොටසේ ප්‍රශ්නයකට ඔබ කොහොමද කාල කළමනාකරණය කරගන්නේ කියලා. ලකුණු 2 ප්‍රශ්නයකට එන්නේ කරුණු නම් කරන්න කියලා. උදාහරණයක් විදිහට ගත්තොත් 2022 පේපර් එකේ ශාස්ත්‍රීය වර්ණයට අයත් කාර්යයන් 4ක් නම් කරන්න කියලා ලකුණු 2කට ඇහුවා. ඊට පස්සේ අපි ඉස්සෙල්ලා කතා කරපු 2023 පේපර් එකේ චතුර් වර්ණය නම් කරන්න කියලා ලකුණු 2 ප්‍රශ්නයකට ඇවිත් තිබුණා. ඊට පස්සේ ගිය අවුරුද්දේ පේපර් එක 2024 දී චතුර්විධ ආශ්‍රම ධර්ම නම් කරන්න කියලා ලකුණු 2 ප්‍රශ්නයකට අහලා තිබුණා. ඒ නිසා මේකෙදි විස්තරාත්මක කරුණු ලියන්න නැහැ. කෙටියෙන් පිළිතුරු ලියන්න තියෙන්නේ. ඒ නිසා විනාඩියක් වගේ කාලයක් ඇති මේ ලකුණු 2 ප්‍රශ්නයකට පිළිතුරු ලියන්න. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ ගත්තොත් ඒකේ ඇතැම් වෙලාවට නම් කරන්නත් වෙනවා කරුණු, ඇතැම් වෙලාවට විස්තර කරන්නත් වෙනවා කෙටියෙන්. උදාහරණයක් විදිහට ගත්තොත් 2024 පේපර් එකේ දෙවෙනි ප්‍රශ්නය නකුල මාතාවගේ චරිතයෙන් ගත හැකි ආදර්ශ 3ක් කෙටියෙන් දක්වන්න කියලා තමයි අවිල්ලා තිබුණේ. එතකොට එතන කෙටියෙන් හඳුන්වන්න ඕන. දීර්ඝ ලෙස හඳුන්වන්න යන්නේ නැහැ. මොකද අපිට කෙටියෙන් හඳුන්වන්න කියලා තමයි ප්‍රශ්නේ විධානයේ තියෙන්නේ. ඒ නිසා විනාඩි 3ක වගේ කාලයක් ඇති දෙවෙනි ප්‍රශ්නෙට උත්තර ලියන්න. මං ඉස්සෙල්ලත් කිව්වා 3 වෙනි ප්‍රශ්නේ, 4 වෙනි ප්‍රශ්නේ, 5 වෙනි ප්‍රශ්නේ ඉන්නේ විස්තර කරන්න කියලා. ගොඩක් වෙලාවට මේ 3 වෙනි ප්‍රශ්නයට කරුණු 3ක් හරි 4ක් හරි විස්තර කරන්න කියලා තමයි එන්නේ. ඒකතර විනාඩි 9ක් වගේ කාලයක් මේ 3 වෙනි ප්‍රශ්නෙට පිළිතුරු සපයන්න අරගන්න ඕන. 4 වෙනි ප්‍රශ්නේ සහ 5 වෙනි ප්‍රශ්නයත් එන්නේ විස්තර කරන්න. 4 වෙනි ප්‍රශ්නේ සඳහා විනාඩි 11ක් කාලයකුත්, 5 වෙනි ප්‍රශ්නේ සඳහා විනාඩි 12ක් කාලයකුත් ලබා ගන්න. මේ ටික එකතු කරාම 36ක් ඒවි. මෙහෙම මම බලමු රචනා ප්‍රශ්නයේ කාලය කළමනාකරණය කරගන්නේ කොහොමද කියලා. මම ඉස්සෙල්ලා කිව්වා රචනා ප්‍රශ්නයකට පිළිතුරු ලියන්න ඔබට ලැබෙන්නේ කාලය විනාඩි 36ක් පමණයි. එතකොට මේ රචනා ප්‍රශ්නයක ප්‍රශ්න දෙකක් තියෙනවා. එතකොට මේ විනාඩි 36 දෙකෙන් බෙදුවාම එක ප්‍රශ්නයකට විනාඩි 18ක් අරගන්න පුළුවන්. මේ විදිහට උත්තර ලිව්වොත් ඔබට පැය 3ක් ඇතුළත ප්‍රශ්න 5කට උත්තර ලියන්න පුළුවන් වෙයි. අපි දැන් බලමු රචනා ප්‍රශ්නයකට උත්තර ලියන්නේ කොහොමද කියලා. උදාහරණයකට මම 2024 පේපර් එක අරගන්නවා. ඒක මේ 6 වෙනි ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නය. ජපන් සංස්කෘතියේ පෝෂණයට බුදු සමයෙන් ලද ආభాසය නිදසුන් සහිතව ඉදිරිපත් කරන්න. අපි බලමු මේ ප්‍රශ්නෙට කොහොමද උත්තර ලියන්නේ කියලා. මේ ප්‍රශ්නයෙන් අහන්නේ ජපන් සංස්කෘතියේ බුදුදහමෙන් පෝෂණය වෙච්ච ආකාරය. ඒ නිසා ජපානයේ බුදුදහම හඳුන්වා දීම ගැන අපි මෙතෙන්දී ලියන්නේ නැහැ. අපි ලියන්නේ ජපන් සංස්කෘතියේ බුදුදහමෙන් පෝෂණය වීම. බෞද්ධ ශිෂ්ටාචාරයේදී ලකුණු 10ක ප්‍රශ්නයක් ලියද්දී අපි දීර්ඝ ලෙස හැඳින්වීමක් ලියන්නේ නැහැ.
මොකද හැඳින්වීම් වලට ලකුණු දෙන්නේ නැහැ බෞද්ධ ශිෂ්ටාචාරයේදී. ඒ නිසා අපි ප්‍රශ්නයෙන්ම හැඳින්වීම පටන් ගන්නවා. උදාහරණයක් විදිහට අපි ගමු. ජපන් සංස්කෘතියේ පෝෂණයට බුද්ධ ධර්මයෙන් ලද ආభాසය පහත කාරණු ඔස්සේ පෙන්වා දිය හැකිය. මේක තමයි හැඳින්වීම. නැතුව අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ ජපානයේ බුද්ධ ධර්ම හඳුන්වා දීම කියලා ඒ හැඳින්වීමක් ලියන්න යන්නේ නැහැ. ප්‍රශ්නයෙන්ම අපිට පටන් ගන්න පුළුවන් හැඳින්වීම. හැඳින්වීමෙන් පස්සේ අපි කරුණු ලියන්න අර ගන්න ඕනේ. BC වලදී පොයින්ට් විදිහට තමයි කරුණු ලියන්නේ. මේකෙදි මේ අංක දාලා තියෙන්නේ මගේ සටහන නිසා. පළවෙනි පොයින්ට් එක දැම්මා. මෙන්න මේ විදිහට පොයින්ට් එකක් දැම්මා. බෝධිසත්ව සංකල්පය තුළින් සදාචාරවත් සමාජයක් බිහිවීම. ඒක ලියලා ඒක විස්තර කරනවා. එතකොට ඔබට මේකට ලකුණු දෙකක් හම්බ වෙනවා. ඊට පස්සේ දෙවෙනි පොයින්ට් එක ලියනවා. ජපාන අධ්‍යාපනය හා බෞද්ධ විහාරස්ථානය. ඒක ලියලා හැඳින්වීම කරනවා. ඔබට එතකටත් ලකුණු දෙකක් හම්බ වෙනවා. තුන්වෙනි පොයින්ට් එක ලියනවා. අවමංගල්‍ය කටයුතු කෙරෙහි බුද්ධ ධර්මයේ බලපෑම. ඒක ලියලා ඒක විස්තර කරනවා. එතකොටත් ලකුණු දෙකක් හම්බ වෙනවා. හතරවෙනි පොයින්ට් එක බෞද්ධ ආගමික උත්සව මගින් ජපන් සාර ධර්ම වර්ධනය වීම. මෙතනදී අපි කෙටියෙන් තමයි මේ උත්සව ගැන සඳහන් කරන්න ඕන. මොකද ඔබෙන් අහලා තියෙන්නේ ජපන් බෞද්ධ උත්සව ගැන නෙවෙයි. ජපන් සංස්කෘතිය බුද්ධ ධර්මෙන් පෝෂණය වීම. ඒ නිසා දීර්ඝ ලෙස මෙතන උත්සව ගැන හඳුන්වන්න යන්නේ නැහැ. හන්මත්සෝරි උත්සවය කියලා ලිව්වා. ඒක ලියන සිද්ධාර්ථ කුමාර උප්පත්තිය සිහි කිරීමට පවත්වන ලබන උත්සවය හන්මත්සෝරි උත්සවය. සෑම වසරකම අප්‍රේල් මාස 8 වෙනිදා මේක පවත්වන්නේ. ඊට පස්සේ ජෝදෝ ඒ උත්සවය බුදුරජුන්ගේ බුද්ධත්වයේ සිහි කිරීම පිණිස පවත්වන ලබන උත්සවය ජෝදෝ ඒ උත්සවය යනුවෙන් හඳුන්වනු ලබනවා. මේක සෑම වසරකම දෙසැම්බර් 8 වෙනිදා දින තමයි පවත්වන්නේ. මේ විදිහට උත්සව පිළිබඳව කෙටියෙන් හඳුන්වන්න ඕන. දීර්ඝ ලෙස හඳුන්වන්න යන්නේ නැහැ. මේ සටහන නිසා තමයි මේ විදිහට මේ දාලා තියෙන්නේ. නැත්තම් මේ පොයින්ට් එකක් නිසා මේක ඡේදයක් විදිහට තමයි ලියන්න ඕන. එතකොට මේ පොයින්ට් එකටත් ලකුණු දෙකක් හම්බ වෙනවා. පස්වෙනි පොයින්ට් එක ජපන් කලා ශිල්ප බුදු සමය නිසා නව මුහුණුවරක් ගැනීම. එතකොට මේකෙදිත් අර කලින් පොයින්ට් එක වගේම තමයි ඉකෙබානා නම් මල් සැකසම් කලාව, ඊට පස්සේ උද්‍යාන සැකසම් කලාව, නෝකබුකි ඔක්කොම නාට්‍ය කලාව මේව ගැන අපි දීර්ඝ ලෙස ලියන්න යන්නේ නැහැ. මොකද ජපන් කලා ශිල්ප ගැන නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ සංස්කෘතිය ගැන. මේ විදිහට ලිව්වහම ප්‍රමාණවත් වෙනවා. වෙලාව තියෙනවා නම් ජපන් ගෘහ නිර්මාණ කලාව, ජපන් මූර්ති ශිල්පය ගැන ලියන්න පුළුවන්. එතකොට මේ පොයින්ට් එකටත් ලකුණු දෙකක් හම්බ වෙනවා. එක පොයින්ට් එකකට ලකුණු දෙක ගානේ පොයින්ට් 5ක් ලිව්වම තමයි ලකුණු 10 ප්‍රශ්නයකට ලකුණු 10ම ලැබෙන්නේ. ඔබ පොයින්ට් 4ක් ලිව්වොතින් ලකුණු 8යි හම්බ වෙන්නේ. පොයින්ට් 3ක් ලිව්වොතින් ලකුණු 6යි හම්බ වෙන්නේ. ඒ නිසා ඔබ අනිවාර්යයෙන්ම ලකුණු 10 ප්‍රශ්නයක් ලියද්දී පොයින්ට් 5ක් පදනම් කරගෙන ප්‍රශ්නෙට උත්තර ලියන්න. එතකොට අපිට සම්පූර්ණයෙන්ම ලකුණු 10 හම්බ වෙනවා. අපි තව ප්‍රශ්නයකට බලමු කොහොමද උත්තර ලියන්නේ කියලා. 2024 පේපරේම 7 වෙනි ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නේ ශ්‍රී ලාංකේය ජනකවි හා ගීත කලාවේ පෝෂණයට බෞද්ධ ඉගැන්වීම් වලින් ලද ආభాසය විමර්ශනය කරන්න. අපි බලමු කොහොමද මේකට උත්තර ලියන්නේ කියලා. අපිට පුළුවන් මෙන්න මේ විදිහටත් ප්‍රශ්නය ආරම්භ කරන්න කෙටියෙන්. නැත්නම් අපිට පුළුවන් අර කලින් වගේම ශ්‍රී ලාංකේය ජනකවි හා ගීත කලාවේ පෝෂණයට බෞද්ධ ඉගැන්වීම් වලින් ලද ආభాසය පහත කරුණු ඔස්සේ පෙන්වා දිය හැකියි කියලා එහෙම ආරම්භ කරන්නත් පුළුවන්. ඕනම් මේ විදිහට ආරම්භ කරන්නත් පුළුවන්. මේ ප්‍රශ්නේ කොටස් දෙකක් තියෙනවා. ඒ තමයි ජනකවි හා ගීත සාහිත්‍යය. එතකොට අපි ජනකවි වලින්ම විතරක් ලියලා හරියන්නේ නැහැ. ගීත වලිනුත් ලියන්න ඕන උදාහරණ අරගෙන. ජනකවි තුනකුත් ගීත දෙකකුත් අරගෙන ඕන අපිට ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් ජනකවි තුනකුයි ගීත තුනකුත් අරගෙන අපිට මේ ප්‍රශ්නෙට උත්තරේ ලියන්න පුළුවන්. ජනකවිය ලිව්වා ඒක විස්තර කරා. එතකොට අපිට ලකුණු දෙකක් හම්බ වෙනවා. ඊට පස්සේ අනිත් ජනකවිය ලිව්වා ඒක විස්තර කරා. එතකොට ඒකටත් ලකුණු දෙකක් හම්බ වෙනවා. ඊට පස්සේ අපි ගීත ලියන්න ඕන. මේ තියෙන ගීත දේවුරම් වෙහෙරේ හිම් වැඩ සිටි සමයේ
ගීතය ලිව්වා ඒක විස්තර කරා. එතකොට ලකුණු දෙකක් හම්බ වෙනවා. අමාද හරදිය ගලා ගලා ඕන්නම් ඒ වගේ එකක් ලියන්න පුළුවන්. ගමේ පන්සල අපේ පන්සල ඒ වගේ කෙටි ඒවා ලියන්න බලන්න. ඔය විදිහට පොයින්ට් 5ක් ඇසුරෙන් ලිව්වහම ලකුණු 10 හම්බ වෙනවා. බහුවර්ණ වැඩි ප්‍රමාණයක් නිවැරදිව ලකුණු කරන්නේ කොහොමද කියලා අපි දැන් කතා කරමු. 2019 ඉඳගෙන 2022 අවුරුද්ද දක්වාම ඔයගොල්ලෝගේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රය හැදුනේ ගුරුවත් පොත් දෙක පාදක කරගනිමින්. ඒ කියන්නේ 12 වසරේ ගුරුවත් පොතෙන් සහ 13 වසරේ ගුරුවත් පොතෙන් තමයි බහුවර්ණ ප්‍රශ්න පත්‍රය සකස් කරේ. නමුත් 2023 අවුරුද්දේදී මේක වෙනස් වුණා. 2023 අවුරුද්දේදී අතිරේක කියවීම් පොතිනුත් ඔයගොල්ලෝගේ බහුවර්ණ පේපර් එකට ප්‍රශ්න දාලා තිබුණා. ඒ වගේම තමයි ගුරුවත් පොතේ සහ අතිරේක කියවීම් පොතේ නැති ප්‍රශ්නත් ඔයගොල්ලෝගේ 2023 පේපර් එකේ තිබුණා. 2024 පේපරේත් ඇතැම් ප්‍රශ්න ගුරුවත් පොත් දෙකින් පරිබාහිරව තමයි හදලා තිබුණේ. කොහොම වුණත් අනිවාර්යයෙන්ම ප්‍රශ්න 40ක් විතර ගුරුවත් පොත් දෙකෙන් හදනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ ගුරුවත් පොත් දෙක බලාගෙන යන්න. ගොඩක් කරුණු නැහැ පොඩි කරුණු තමයි මේ පොත් දෙකේ තියෙන්නේ. ඒ නිසා පහසුවෙන්ම ඔයගොල්ලන්ට කෙටි කාලයක් ඇතුළත මේ ගුරුවත් පොත් දෙක අධ්‍යයනය කරන්න පුළුවන්. ඒ වගේම මම බහුවර්ණ පොතක් ලියලා තියෙනවා 12 ශ්‍රේණිය බෞද්ධ ශිෂ්ටාචාරයේ බහුවර්ණ 900ක් පිළිතුරු සමග කියලා. ඔයගොල්ලන්ට ඕන නම් ඒ පොත මිලදී ගන්න පුළුවන්. මේක නම් PDF දෙන්නේ නැහැ. මොකද මම මාස ගාණක් මහන්සි වෙලා ලියපු පොතක්. පොතේ පිටු 155ක් තියෙනවා. A4 size තමයි print කරලා තියෙන්නේ. මේ තියෙන්නේ පටුන. පාඩමෙන් පාඩමට වෙන වශයෙන් මාතෘකා වලට බෙදලා ප්‍රශ්න හදලා තින්නේ. ඒ නිසා ඔබට අධ්‍යයනය කරන්න ඉතාමත් පහසුයි. වර්ණ ධර්ම පාඩම් කළා වර්ණ ධර්ම වලට අදාළ ප්‍රශ්න ටික එහෙම කරන්න පුළුවන්. මම හදපු ප්‍රශ්න වලට පස්සේ පහුගිය අවුරුදු වල A level වලට ආපු ප්‍රශ්නත් මේකට ඇඩ් කරලා තියෙනවා. ඒ කියන්නේ වර්ණ ධර්ම වලින් මම හදපු ප්‍රශ්න වලින් පස්සේ පහුගිය අවුරුදු වල වර්ණ ධර්ම වලින් අහපු ප්‍රශ්න ටික දාලා තියෙනවා. මේ උදාහරණයක් විදිහට 2011 ප්‍රශ්න දාලා තියෙනවා 2015 ඊට පස්සේ 2016 2017 2023. ඒ නිසා ඔයගොල්ලන්ට මගේ ප්‍රශ්න ටික කරන් පස්සේ A level ප්‍රශ්න ටිකත් කරාම හොඳ දැනුමක් ලැබෙනවා. පොතේ මිල තියෙන්නේ 1250යි කියලා කලින් ඩිලිවරි ගාස්තුවත් එක්ක රුපියල් 1500ට තමයි පොත දුන්නේ. සාහිත්‍ය මාසය වෙනුවෙන් 120ක ඩිස්කවුන්ට් එකක් මේ මාසෙ තියෙනවා. 1250ට ඩිලිවරි ගාස්තුවත් එක්කම ඔයගොල්ලන්ට මේ මාසෙදී පොත ගෙන්න ගන්න පුළුවන්. පොත් 20ක් වගේ තමයි තියෙන්නේ. ඒ නිසා හැකි ඉක්මනින් WhatsApp පණිවිඩයක් මේ අංකයට යොමු කරන්න. අනුමාන ගන්න කැමති අයත් ඉන්නවා නම් මේ නම්බර් එකට මෙසේජ් එකක් දාන්න. අද වීඩියෝ එකෙන් ගොඩක් දේවල් සාකච්ඡා කරන නිසා වීඩියෝ එක දික් වුණා. අනුමාන මත පමණක් යැපෙන්න එපා. පසුගිය විභාග ප්‍රශ්න පත්‍රත් කරන්න. මොකද ඒවත් ආයෙ අහන්න පුළුවන්. වීඩියෝ එක මම මෙතනින් අවසන් කරනවා. ඔබට සුබ දවසක්.